කෝපය කියන්නේ ගාම්භීරකමක්ද? නැත්නම් අනාරක්ෂිත භවයේ ලක්ෂණයක්ද? බොහෝ දෙනෙක් හිතන්නේ නිතර කේන්ති ගන්නා පුද්ගලයා මාර ගාම්භීර කාටවත් බය නැති කෙනෙක් කියලයි. හැබැයි මනෝවිද්‍යාවට අනුව කෝපය කියන්නේ තමන්ගේ දුර්වලකම් වසා ගැනීමට පාවිච්චි කරන වෙස්මුහුණක් පමණයි. කෙනෙක් නිතරම කෑගසන්නේ හෝ රළුවන්නේ තමන්ගේ ඇතුලේ තියෙන අනාරක්ෂිත බව අනුන්ට පෙනී කියලා තියෙන බය නිසයි. එය හරියට තමන්ව ආරක්ෂා කරගන්න පාවිච්චි කරන පලිහක් වගේ. ඔවුන් කෝපය හරහා උත්සාහ කරන්නේ අනුන්ව බියගන්වා තම පාලනය තහවුරු කරගන්නයි. සැබෑ ගාම්භීර පුද්ගලයෙක් කියන්නේ ඕනෑම ප්‍රශ්නයකදී සංසුන්ව සහ ඉවසීමෙන් තීරණ ගත හැකි මානසික ශක්තියක් තියෙන කෙනෙකුටයි. තමන්ගේ බලය පෙන්වීමට කෑගසීමට අවශ්‍ය වන්නේ තමන් ගැන විශ්වාසයක් නැති ආත්මාභිමානය අඩු පුද්ගලයන්ටයි. ඒ නිසා කෝපය කියන්නේ ඇත්තටම මම බයින් ඉන්නේ, මව බේරගන්න කියලා ඔවුන්ගේ යටිසිත කරන නිහඬ ඉල්ලීමක් ලෙස හැඳින්විය හැකි. සැබෑ ශක්තිය තියෙන්නේ කෝපය පාලනය කරගත නොහැකි රළු බව තුල නොව ඕනෑම තත්වයකදී තමන්ව පාලනය කරගත හැකි සංසුන් බව තුලයි.